හායි යාළුවනේ කොහොමද? ඔන්න ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ දැනුම් ලෝක YouTube channel එකට. ඉතින් ඔන්න අදත් අපි ඔයාලට වෙනදා වගේම වෙනස්ම විදිහේ කතන්දරයක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් කතාවට යන්න කලින් මතක් කරන්න ඕන තාමත් ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. යන් අපි යමු වීඩියෝ එකට. 2009 ඇමරිකාවේ දකුණු කැරලිනාහේ ග්‍රීන් වැලි කලාපයේ නිවසක ගෙවත්තක ලේන් පැටවෙකු වවුලකුගේ ප්‍රහාරයකට ලක්ව තිබුණා. ඉතින් මේ ප්‍රහාරයට ලක්වුණ අවස්ථාවේ සමාජිකයන් වවුලව පළවා හැරලා ලේන් පැටවව බේරගෙන ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී පැටවව මුදා හැරලා තිබුණා. ඉන් ටික කාලයකට පසු දිනක පවුලේ සමාජිකයන් ගෙවත්තේ පිහිටි බංකුවක් මත සතුටු සාමිච්චියේ යෙදමින් සිටින අවස්ථාවක ඔවුන් වෙත පැන ආලේන් පැටවකු ඔවුන්ගේ ඇඟේ දැවටෙමින් ආදරය දක්වන්නට විය. මෙම සතාගේ හැසිරීම පිළිබඳව පවුලේ අය විමතියට පත් වූ අතර ලේන් පැටවාගේ සිරුරේ තිබූ තුවාල කැලල් දැක ගැනීමෙන් පසුවයි ඔවුන්ට මෙහි සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට හැකි වුණේ. මෙම බෙරි නිවසියන්ට පමණක් නොව නිවසේ සුනඛයාටද දැඩි ඇල්මක් දක්වන අතර තුන්වන අවස්ථාවේ යලිත් සිය මිතුරු පවුල බැලීමට පැමිණියේ ඉතාමත් කෙටි කාලයකිනි. මෙසේ කල් ගෙවිගෙන යද්දී බෙරි පවුලේ අය සමග ඉතාමත් සමීප වී තිබෙන අතර ඒ අනුව අද වන විට බෙරි දින 2-3කට වරක් සිය හිතවතුන් නැරඹීමට පැමිණෙන බවයි වාර්තා වෙන්නේ. මෙසේ පැමිණෙන විට කුඩා පළතුරක් හෝ ගෙන ඒමට බෙරි අමතක නොකරන බව නිවසියන් ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් නිවසියන් පවසන්නේ දැන් බෙරි වැඩිහිටි ලේනෙක් බවත් ඔහු සිය ලේන් පවුලද සමග ඔවුන් බැලීමට පැමිණෙන බවත්ය. බෙරීට කුඩා කල ඔවුන් කර උපකාරය තවමත් කෙලෙහි ගුණයක් ලෙස ඔවුන් බැලීමට එන බවත් බෙරි කොතරම් පවුලට සමීප වුණත් කිසිම දිනක අනවසරයෙන් ඔවුන්ගේ නිවසට නොපැමිණෙන අතර නිවසේ සමාජිකයෙකු ඔහුව දකින තුරුම ඔහු ජනේලය ළඟට හෝ නිවසේ දොර ළඟට වී බලා සිටින බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මෙම අපූර්ව සත්වයා ඔවුන්ගේ සුරතලෙකු නොව ඔවුන්ගේ පවුලේම සමාජිකයෙකු බව එම පවුලේ අය ප්‍රකාශ කර සිටිනවා. ඉතින් ඔහුගේ අමුතු හැසිරීම නිසා මුළු ලෝකයේම මේ වන විට බෙරි ජනප්‍රිය වී තිබෙනවා. ඉතින් මේ වගේ තවත් ලස්සන කතා බලන්න ඕන නම් දිගටම රැඳිලා ඉන්න අපේ YouTube channel එකත් එක්ක අදට එහෙනම් ගිහින් එතන් බයි.